සුබම සුබරාත්‍රකලේ සුක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාදගෙන අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් නිම කරන්න ඔබටත් මටත් උන්වහන්සේ දුන්නා වූ මහත් කරුණාවත් අනුග්‍රහ නිසා අපි දෙවියන්වහන්සේ ප්‍රශංසා කරන අතර හොඳයි වෙනද වගේම අද දවසේත් දෙවියන්වහන්සේගේ වචනේ යම් කාරණාවක් බලලා අපි ආශා ඉල්ලීම උදෙසා අපි එක්සිත වෙමු. හොඳයි මම රාත්‍රියේ ඔබ සමග බෙදාගෙන රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය සුදලිවල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා බලාපොරොත්තුෙහි ප්‍රීති වේල්ලා දුකේදී ඉවසිලිවන්තව සිටපල්ලා යාඥාවෙහි නොකඩවා පැවතියල්ලා ආමෙන්. මේ ස්ථානය තුල කිතුණුවන් වෙන ඔබට මට මේ පොළොව තුල ජීවත් වෙන දෙවියන් වහන්සේ යම් උපදේශනයක් දෙනවා. මේ ස්ථානයේ කියනවා බලාපොරොත්තුෙහි ප්‍රීති වේල්ලා දුකේදී ඉවසිලිවන්තව සිටපල්ලා. ස්ථානික කියන බලාපොරොත්තුෙහි ප්‍රීති වෙන්න කියලා. දෙවියන්වහන්සේගේ දරුවන් වෙන ඔබට මට දෙවියන් වහන්සේ ඇදහිල්ල කියනා වූ කාරණාව දී තිබෙනවා. එක දීමනාවක් ඇදහිල්ල කියන්නේ. ඇදහිල්ල කියන්නේ ඔබ යමක් ලැබුණේ යයි කියලා ඔබ විශ්වාස කරනවද? ඒ දේ තමයි ඇදහිල්ල කියන්නේ. ඇදහිල්ල ක්‍රියාත්මක වෙන ඔබගේ හදවත තුළ, ඔබගේ සිත තුළ ඔබ සිතින් යම් දෙයක් ඔබ දකිනවද? ඒ දකින්නා වූ දෙය දෙවියන් වහන්සේ ඉදිරියේහි ඔබ ලබා ගැනීම. ඒ නිසා දෙවියන් වහන්සේගේ දරුවන් වෙන ඔබගේ මගේ ජීවිතයේ දෙවියන් වහන්සේ ක්‍රියාත්මක කරවන්නේ මේ තලයේ සිට. ඒ නිසා ඔබට අවශ්‍ය කරනවා මේ බලාපොරොත්තු වෙන ඔබ විශ්වාස කරන ඔබ සිතන දේ තුල ඔබ ප්‍රීති වෙන්න ඕනේ. ඒ නිසා දෙවියන් වහන්සේ යහපත් දේවල් ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේ සූදානම් කර තිබෙනවා. දෙවියන් වහන්සේ කියන මේ ලෝකේ නිර්මාණය කරන්නට ප්‍රථමව සියලුම ආත්මික ආශිර්වාද උන්වහන්සේ ඔබට මට නිදහස් කර තිබෙනවා කියලා. මේ ලෝකයේ බිහි වෙන්නට පෙර ඔබට දෙවියන් වහන්සේ විසින් නියම කළ ජීවිතයක් තිබෙනවා. අදවසේ බොහෝ අයට මග හැරලා තිබෙන්නේ කාරණාව. ඔවුන් හිතන මව්කුසෙන් ඉපදුණු පසුවයි දෙවියන් වහන්සේ ඔබගේ මගේ කතාව හදන්නේ. නැතිනම් මේ පොළොව තුල ජීවත් වෙද්දී ඔබගේ මගේ සිතට කැමති දේ කරමින් ඒ දේවල් ලැබුණොත් දෙවියන් වහන්සේ දුන්නා නොලැබුණොත් දෙවියන් වහන්සේ ඇයි මට දෙන්නේ නැති කියන කාරණාවත් එක්ක ඔබ බොහෝ වෙලාවට ඔබ ජීවිතේ පොරාලනවා. නමුත් ඔබ සුද ලියවිලි ඔබ මෙනෙහි කරද්දී දෙවියන් වහන්සේගේ වචනය ඔබ අධ්‍යයනය කරද්දී දෙවියන් වහන්සේ කියන ඔබ මව්කුසේ ගර්භයට එන්න කලින් ඔබ වෙනුවෙන් දෙවියන් වහන්සේ සූදානම් කරපු ජීවිතයක් තිබෙනවා. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස ඔබ යාඥාවෙන් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සිටිද්දී මේ සූදානම් කරපු ජීවිතේ දෙවියන් වහන්සේ ඔබ ඉදිරියට ගෙනෙන්න යනවා. දවසේක වැසිලා තිබෙන්නේ. මේ ලෝකයේ දේවල් සහ ඔබගේ බුද්ධිමය දේවල් ඔබගේ දැනුම ඔබගේ තොරතුරුත් එක්ක මේ හැම දෙයක්ම වැසිලා තිබෙන්නේ. ඔබට දෙවියන් වහන්සේගේ දේවල් ලබා ගන්න බැරි හේතුව තමයි ඔබ සංසන්දනය කරන ඔබ සිතනවා ඔබගේ සිතුවිලි වලින් දෙවියන් වහන්සේට පුළුවන්ද මේ දේ මගේ ජීවිතේ කරන්න. සුවය වෙන්න පුළුවන්, සමාදානය වෙන්න පුළුවන්, ආශිර්වාදේ, නිදහස කුමන හෝ දෙයක්. ඔබ ඔබගේ බුද්ධියෙන් ඔබ තර්ක කරනවා මේකට පුළුවන්ද දෙවියන් වහන්සේට දෙයක් කරන්න. නමුත් දෙවියන් වහන්සේ ඊටත් එහා ඔබගේ මගේ ජීවිතයේ දේවල් කරමින් සිටිනවා. ආමේන්. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේ වඳුනගන්න. ඒ නිසා දෙවියන් වහන්සේත් එක්ක ඔබ නිතරම බලාපොරොත්තු වෙන දෙවියන් වහන්සේගේ වචනය තුල ඔබ ජීවත් වෙද්දී ඔබ ආත්මයෙන් දකින්න ඔබගේ ජීවිතයේ පරිවර්තනය වෙනස් වීම දකින්න. හේතුව ඔබගේ මගේ බුද්ධියට දෙවියන් වහන්සේ කවදවත් මුණ ගැසෙන්නේ නැහැ. මේ පොළොවේ කිසිම දෙයකට දෙවියන් වහන්සේ වඳුන ගන්න බෑ. හේතුව මේ සියලුම දේවල් තිබෙන්නේ මනුෂ්‍යයන්ගේ දැනුම මත නිසා. දැනුමට එහා ගියපු, විද්‍යාවටත් එහා ගියපු ක්‍රියාවල් දෙවියන් වහන්සේ කරන හේතුව මේ සියලුම දේ නිර්මාණ කරපු දෙවියන් වහන්සේගේ අතේ පාලනයේ තිබෙන නිසා. ඒ නිසා මේ රාත්‍රී කාලේ දෙවියන් වහන්සේ ඔබට මට කියනවා ඒ බලාපොරොත්තු දෙවියන් වහන්සේ ඔබට මට දුන්න ජීවිතය තුළ ඔබ ප්‍රීතියෙන් ජීවත් වෙන්න. ඔබ දකින්න ඔබගේ ආත්මෙන් සුවය, සමාදානයේ, ප්‍රීතිය, ආශිර්වාද ආත්මෙන් දකිමින් ඔබ ස්තුති කරන්න දෙවියන් වහන්සේ. ස්වාමී ඔබට ස්තුතියි මේ ජීවිතය ඔබ මට දුන්න නිසා. ඔබ ඇදහිල්ලෙන් ඒ තලයන් ඔබ දකිමින් ඒ තුල ඔබ ගමන් කරද්දී දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ බොහෝ දේ නිදහස් කරනවා. ඒ වගේම කියනවා දුකේදී ඉවසිලිවන්තව සිටපල්ලා. අද දවසේ බොහෝ වෙලාවට මනුෂ්‍යගේ ජීවිතේ පාරාද වෙන එකම තැන තමයි දුක.
දුක කියන සිතුවිල්ල ඒ මානසිකත්වයට ඔබට ඇතුල් වුණු මොහොතේදී ඔබ හැම බලාපොරොත්තුවක්ම ඔබ අතාරිනවා. ඔබගේ හැම සිහිනයක්ම ඔබ විනාශ කරගන්නවා. ඔබ අතාරිනවා. ඒ නිසායි දෙවියන් වහන්සේ කියන්නේ ඒ දුකේදී ඔබ ඉවසිලිවන්තව සිටින හේතුව ඔබ දැකපු ඔබ බලාපොරොත්තු වුණා වූ ඒ දේවල් ලැබෙන පිණිස ඔබගේ මනස සෙලවෙන විට ඔබගේ මානසිකත්වය වැටෙන විට ඔබ තදින් අල්ලගන්න ඒ දේවල් දරාගෙන ඒව සමග ඒ ජීවිතේ ගමන් කරන්න ඔබ ඉවසිල්ලෙන් ඒවට ඔබ වචන කතා කරමින් ඒව තුළ හැසිරෙන්න දෙවියන් වහන්සේ ඒ මැදියේ සිටමින් ක්‍රියා කරනවා. ආමේන්. ඒ නිසා ඔබ සියල්ලදී යාඥා කරන දෙවියන් වහන්සේ කතා කරමින් ඒ කාරණා ඔබ දෙවියන් වහන්සේ ඉදිරියට ගෙනෙන්න. ඔබගේ මනස වෙනස් දුක් වේදනාව කලකිරීමේදී ඔබ දෙවියන් වහන්සේට යාඥා කරන්න. ඔබ දෙවියන් වහන්සේට කතා කරන්න. ඔබ දෙවියන් වහන්සේට ගනුදෙනු කරද්දී දෙවියන් වහන්සේ ඒ හැම වාතාවරණයක්ම වෙනස් කරන්න. මේ රාත්‍රියේ දෙවියන් වහන්සේ ඔබගේ මගේ ජීවිතේ උන්වහන්සේ මතක් කරලා දෙනවා. උන්වහන්සේ ඔබ මා සමග සිටින. උන්වහන්සේ ඔබ මගේ පක්ෂයේ සිටිමින් උන්වහන්සේ ජය දෙමින් මේ ගමන ශක්තිය උන්වහන්සේ නිරන්තර ඔබට මට දෙමින් උන්වහන්සේ ගොඩනගන බව. ස්වාමීනි මේ රාත්‍රියේ අපි ඔබට ස්තුතියි. අද දවසේ අපි යාඥා කරන රෝගීන් උදෙසා ඔබ රෝගී කෙනෙක් ඔබ නිවසක රෝහලක ඔබ කොයිම සිනාසනද ස්වාමීනි හැම ජීවිතයක්ම අත්දැකසන ඔබගේ දිව්‍යමය සුවය ඒ ජීවිත මත නිදහස් කරන්න කියන අතර පියන්න. දවස් දුන් නොදුන් හැම දෙයක් නිසා ඔබව ස්තුතියි කියන අතර ඔබගේ කරුණාවෙන් අද පුරවන්න. මේ රාත්‍රියේ සුබනින්දක් දෙන්න. උදෑසන නැකින්න අපි එකිනෙකන කරුණාව දෙන්න කියලා අපි ඉල්ලනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමේන්. ඔබ හැම කෙනෙක්ටම ජේසුස් පිටයි.